හෙට මාගාව ඉඳලා කහවත්ත ප්‍රදේශයට යන්න බලා ඉන්න එයාලා තමයි මේ. මෙතන පාට වර්ග වලින් 5ක් තියෙනවා. තව ප්ලෑස් එකක් තියෙනවා. මේ ඔය කට්ටිය තමයි හෙට යන්න බලාගෙන ඉන්නේ. මේ සීඩ් එකයි මේක සීඩ් එකක්. මේක සිරානෝ. මේක වයිට් චැම්පියන්. මේක ලලනි. මේක මොනවද වැනිලා ගස්. වැනිලා ඒ ගස් 5යි මෙන්න මේ මල් ගහයි. මේ ප්ලෑස් ගහ. ඔය කට්ටිය තමයි හෙට කහවත්ත ප්‍රදේශේ බලා යන්නේ මගේ මල් තවානේ ඉඳලා. ඉතින් ඔන්න ඔය කට්ටිය ගිහිල්ලා සතුටින් එහෙ නිජ බිමක් කරගෙන ඉඳී කියලා මං හිතනවා. ඒ ගන්න මිස්ට ගොඩාක් ස්තුතියි. ගොඩාක්ම ස්තුතියි මගෙන් මල් ගන්න හැමෝටම. ගන්න අයටත් නොගන්න අයටත් මගේ වීඩියෝ බලන හැමෝටමත් මේ ගොඩාක් ස්තුතියි. ඉතින් මේ මල් බලන තව මගේ යාළුවෝ මට පොඩි හරි මල් ඇනවුමක් ලබා දෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මෙන්න මෙතන තියෙන මේ මල් ටිකත් මේකට තව එක පැලයක් ඇඩ් කරන්න ඕනි. මේ ටිකත් හෙට මේ ටික යන්න ඉන්නේ පිළියන්දල ප්‍රදේශයට. මේ ටික මේ කට්ටිය යන්නේ පිළියන්දල ප්‍රදේශයට. ඉතින් අපේ මේ බලංගොඩ ඉඳලා ගොඩාක් ඈත ප්‍රදේශවලට යන්න තමයි මේ කට්ටිය සැරසිලා ඉන්නේ. එහෙනම් මම මේ කට්ටිය අයින් කරලා තියෙනවා. දැන් හෙට උදේම කුරියර් එකට මේ කට්ටිය දෙනවා. මේ මං දාපු පැකේජ් එකක් මේක. ඒකට තව එක ගහක් අර මෙන්න මේ වර්ගේ සීඩ් ගහක් තියන්න ඕනේ. අනිත් ටික දාපු පැකේජ් එකක්. ඒ කට්ටිය යන්න තමයි හදන්නේ. මේ කට්ටිය පිළියන්දල ප්‍රදේශයට, මේ කට්ටිය කහවත්ත ප්‍රදේශයට. තව වෙන්න අපේ මිස් කෙනෙක් මට කතා කරලා දම්පාට වර්ග වලින්ම ඉල්ලුවා. ඉතින් ඒ ටිකත් මම මේ තෝරලා තියලා තමයි මේ යන කට්ටිය ගැන ඔයාලට පෙන්වන්න කියලා හිතුවේ. මේ බලන්නකො සද්ද කරන කට්ටිය මගේ. කුකුල් පැටව ටික. මේ කට්ටිය තමයි මොනවත් කරන්න දෙන්නේ නැතුව සද්ද කරනවා. ඉතින් මම සීඩ් හදන්නේ මෙන්න මේ වගේ තමයි සීඩ් පැල හදන්නේ. ඔයයින් තමයි ගොඩක් මල් පැල මම දෙන්නේ. ගොඩක් දුරට මම වර්ගීකරණය කරන මල් ගන්නවා අඩුයි. සීඩ් හදලා ලොකු කරලා ඉවයි මල් ආපුවන් තමයි ගොඩක්ම දෙන්නේ. එහෙනම් යාළුවනේ ඔයාලා මගේ වීඩියෝ බලලා හොඳයි නම් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න යාළුවන්ටත් බලන්න. එතකොට තවත් යාළුවෝ මගේ මල් පැල ඉතින් ඉල්ලයිනේ. ඉතින් ඒකින්ද ඒ කට්ටියට ගෙනියන්නත් එක්ක ෂෙයා කරන්න. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් මම යාළුවන්ගෙන් ඉතා ආදරයෙන් ඉල්ලනවා. හොඳේ යාළුවනේ. තියෙන්නේ මගේ මල් ටික තමයි. තනින් ඉතින් පොඩ තමයි පෙන්වන්න තියෙන. ලොකු තවානක් නම් මට නෑ. පොඩි තවානක් තියෙන්නේ. ඒ වුණාට ඉතින් මල් ওই ටිකක් තියෙනවා. මේ පැකේජ් එකක් මම මෙන්න මේ පැකේජ් එක නම් දාලා තියෙනවා. මේ ටික තමයි අර වෙන්න අපේ මිස් කෙනෙක් දම් පාටයි ඉන්ඩිගෝ වෙනක එකකුයි ඉල්ලුවා. ඉතින් මේ යාට ඒ ටික හොඳයිද කියලා බලලා යවන්න වෙන් කරේ. ඉතින් මේ වීඩියෝ එක ඒ මිස්සුත් බලයිනේ. බලලා ඉවරලා මට මේකට පිළිතුරක් දෙයිනේ. එහෙනම් යාළුවනේ මම නවතින්නම්. ඔයාලා හැම දිනාටම සුමන සමන් දෙවි පිහිටයි.